මම කියන්නේ ගරු අධිකරණ ඇමතුමා ඔබතුමා කිව්වා ජාතික ජනබලවේගයේ තමයි මහින්ද නන්දයි අරේ ඇතුළට දැම්මේ කියන එක ඒක අපි ටීවී එකේ ප්‍රවෘත්ති වලට දැම්මා. අපි ඒක දැක්කා. දැකපු හින්දා තමයි අපි මේ කියන්නේ. ඒක ඔබතුමා මොන විදියට තර්ක කරත් මොනවා කිව්වත් අපි රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්ති වලට දැකපු දේ තමයි අපි කියන්නේ. ඔබතුමා ටිකක් එදා සැර වෙලා චූන් වෙලා පළාත් පාලන ආයතන පිහිටවන හින්දා චූන් වෙලා ඔබතුමා චූන් එකට කිව්වා. නමුත් මේ අධිකරණ තීන්දුව දුන්නා අධිකරණයේ නඩුකාර මහත්තුරු 3 දෙනෙක්. ඒ නඩුකාර මහත්තුරු 3 දෙනාගේ ත්‍රෙඩි ඔබතුමා ගැලෙව්වා. මොකද මේක ආණ්ඩුවේ අධිකරණ නැති වෙන මිනිහෙක් කිව්වනම් කමන්න. ගරු කතානායකතුමනි මීට කලිනුත් මේ අධිකරණ ඇමතුමා මේ කූට ලේඛනයක් හදලා මහාචාර්ය පට්ටමක් මේ අර්ජුන නවත්තන්න කතා පොඩ්ඩක්. මේ කතානායකතුමා මේ අධිකරණ ඇමතුමා කූට ලේඛනයක් හදලා කූට ලේඛනයක මහාචාර්ය පට්ටමක් මුලින් දාලා දෙවෙනි පාරේ ඒක නෑ කිව්වා. ඒක එක වැරද්දා. ඊළඟට මේ උසාවියේ නඩුකාර තුමාලා දීපු තීන්දුව ඒ උසාවිය හැල්ලුවට ලක් කළා. මෙයාට ජම්පර් අන්දනවමයි. SP දිසානායක ජම්පර් ගැහුවා. රංජන් රාමනායක ජම්පර් ගැහුවා උසාවියට විරුද්ධව කතා කළා. ඔයාට කවදා හරි දවසක ඔය ටීවී එකේ තියෙන රෙකෝඩ් අරන් ඔයාට ජම්පර් අන්දන එක අන්දනවමයි. අන්න ඒක තියාගන්න ඔයා තමයි පළවෙනියට ජම්පර් ගහන්නේ.